හයි සාදරයෙන් පිළිගන්නවා මම විෂුවල් බේසික් අලුත්ම පාඩමකට මම ආර්කේඩී චින්තක දේශප්‍රිය මම හිතනවා ඔයාලා මගේ මීට කලින් නිර්මාණය කරපු වීඩියෝත් බලන්න ඇති කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ෆයිල් එකක් කොපි කරන්නේ කියලා. කොහොමද කොපි කරන්නේ? මේමද කොපි පේස්ට්. අපෝ නෑ ඒක නෙමෙයි මම කියලා දෙන්න යන්නේ. විෂුවල් බේසික් වලින් කොහොමද ෆයිල් එකක් කොපි කරන්නේ කියලා. මම විෂුවල් බේසික් 6.0 ස්ටෑන්ඩඩ් exe එකක් ඕපන් කරගන්නවා. මේකට ඇඩ් කරගන්නවා ටෙක්ස්ට් බොක්ස් දෙකක්. මේ තියෙන්නේ මගේ ටෙක්ස්ට් බොක්ස් දෙක. ටෙක්ස්ට් 1, ටෙක්ස්ට් 2. ලේබල් දෙකක් ඇඩ් කරගන්නවා. ලේබල් 1, ලේබල් 2. කමාන්ඩ් බටන් එකක් ඇඩ් කරගන්නවා. කමාන්ඩ් 1. මම ඕන දේ මේවා රීප්ලේස් කරගන්නවා. ටෙක්ස්ට් 1 මේ විදිහට හදාගන්නවා. කමාන්ඩ් බටන් එකත් මේ විදිහට හදාගන්නවා. ඕකේ. label 1 ගේ caption එක මම වෙනස් කරනවා. From path. label 2 ගේ caption එක to path. command button එක copy file. text 1 ගේ text box 1 ගේ text එක මම දැන් clear කරගන්නවා. text box 2 ගෙත් text clear කරගන්නවා. මේ තමයි මූලික ෆෝම් එක නිර්මාණය කරගන්න ඕන විදිය. දැන් මම මෙයාට කෝඩ් එක ලියන්න යන්නේ. සාමාන්‍ය ෆෝම් එකටත් මම නමක් දාගන්න ඕනේ. ෆෝම් එකේ caption වෙනස් කරගන්නවා. copy file. okay. මේ copy file නැත්නම් command button 1 එක මම ක්ලික් කරනවා දෙපාරක්. එතකොට ආට මේ විදිහට කෝඩ් එක ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඉස්සෙල්ලාම variables දෙකක් නිර්මාණය කරගන්නවා. dim from path as string, dim to path as string. from path කියන්නේ text1.text, to path කියන්නේ text2.text. එච්චරයි. මොකද්ද මේ කරලා තියෙන්නේ? text1 ගේ text1 ට මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ෆයිල් එකේ තියෙන path එක. දැන්ට ෆයිල් එකේ තියෙන්නේ කොතනද? ෆයිල් එක යන්න ඕනේ කොතෙන්ටද කියලා මේ text2 ට ලබා දෙන්න ඕනේ. එතකොට ඒ ලබා දෙන අගයන් මෙයා string value එකක් විදියට from path සහ to path කියන තැන් දෙකට දාගන්නවා. Visual Basic වල තියෙන copy කිරීමේ method එක තමයි file copy. මේ විදියට ස්පේස් එක යෙදුවට පස්සේ ෆයිල් එක තියෙන තැන සහ ෆයිල් එක යයි තැන ලබා දෙන්න ඕනේ. දැන්ට මම මෙතන ලබා දෙන්නේ from path to path. එච්චරයි. මෙච්චරයි තියෙන්නේ මේ ෆයිල් එක කොපි කිරීමේ ක්‍රියාවලියට. මම මේවා රන් කරනවා. ඒ වගේම මම D drive එකේ හදාගන්න අපි ටෙස්ට් කරන්න කොපි පේස්ට් කරන්න ෆයිල් එකක් තියෙන්න නැත්නම් අපිට මම D drive එකේ අලුත් ෆයිල් එකක් හදාගන්න ටෙක්ස්ට් ෆයිල් එකක් test කියලා. මේක ඇතුළට මම දෙනවා test file copy. නිකන් ඒක ඇතුළට ආගේ ලබා දෙනවා. මොනවා හරි කොපි පේස්ට් කරද්දී ඒක ඇතුළේ මොනවා හරි data වගේක් තියෙනවා කියලා පෙන්නන්න. මෙන්න මගේ ප්‍රෝග්‍රෑම් එක, මෙන්න මගේ ෆයිල් එකේ තියෙන path එක තමයි D drive එකේ test.txt. D drive එකේ test.txt paste වෙන්න ඕන තැන තමයි D drive එකේ test2.txt. බලමු. නියමයට වැඩ කරා ඒක test2 කියන විදියට මේ ෆයිල් එක මෙතනට රීප්ලේස් වුණා. රීප්ලේස් වුණේ නැහැ. paste වුණා. ඇතුලේ තියෙන data එකක් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. බලමු මේකේ මේ path එකේ පොඩ්ඩක් හරි වැරදුනොත් මොකද වෙන්නේ කියලා. කෙලින්ම error එකක් එනවා. එතන මේක debug එකක් කියන්නේ program එක ෆයිල් එක copy කරන්න යා try කරා නමුත් මෙහෙම te1st කියන ෆයිල් එකක් මෙතන නැති හින්දා මෙතන error එකක් ආවා.
බලමු මේ වගේ අවස්ථාවකදී අපි කොහොමද මෙයාව හදාගන්නේ කියලා. ආයෙත් යනවා කෝඩින් වලට. මොකද උනේ ෆයිල් එක අපි ඉස්සෙල්ලා බලමු ෆයිල් එකක් එතන ඇත්තටම අපි දෙන පාත් එකට අදාළ ෆයිල් එක තියෙනවද කියලා. ඒකට මම මේ විදිහට කෝඩ් එකක් දෙනවා. if dir space ෆයිල් එක තියෙන පාත් එක from path අසමානතාවයක් ලබා දෙනවා. less than සහ greater than වල දන්නවත් ඇති විශාල සහ කුඩා. then ඊට පස්සේ else and if මේකෙන් තමයි ෆයිල් එකක් තැනක තියනවද කියලා හඳුනගන්නේ. ෆයිල් එක තියෙනවා නම් මොකද කරන්න ඕනේ? නැත්තම් මොකද කරන්න ඕනේ? ෆයිල් එක තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ෆයිල් එක නැත්තම් මොකද කරන්න ඕනේ? ෆයිල් එක තියෙනවා නම් කරන්න ඕනේ ෆයිල් එක තියෙන අපි දෙන කමාන්ඩ් එක යන ෆයිල් එක කොපි කරන්න. ෆයිල් එක නැත්තම් මොකද කරන්නේ? මැසේජ් බොක්ස් එකක් මම ගන්නවා මේ විදියට. හොඳයි අපි රන් කරලා බලමු. මන් ලබා දෙනවා මෙයාට D drive එකේ තියෙනවා කියලා apple.txt කියලා ෆයිල් එකක්. ඒක D drive එකේ dodam.txt කියන dodam.txt කියන ෆයිල් එකක් විතර පේස්ට් කරන්න කියනවා. නමුත් ප්‍රෝග්‍රෑම් එක එච්චර මෝඩ නැහැ. ප්‍රෝග්‍රෑම් එක අඳුර ගන්නවා එහෙම ෆයිල් එකක් නැහැ කියලා. ඒ හින්දා මේ වගේ අඬන මූණක් පෙන්නනවා. මම ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකට test.txt කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක mango.txt කියන ෆයිල් එකක් විදිහට පේස්ට් කරන්න කියනවා. තවත් අපූර්ව වැඩක් කරන්න පුළුවන් මේ ෆෝමැට් එක වෙනස් කරලා බලන්න exe කියලා මොකද වෙන්නේ කියලා. ඒ වගේමයි ini ඔයාලට පුළුවන් doc ෆයිල් එකක් විදිහට පේස්ට් කරන්න. එහෙම නැත්නම් mp3 එකක් විදිහටත් පේස්ට් කරන්න පුළුවන්. හහා කොහමද? හොඳයි මම හිතනවා ඔයාලට යම්කිසි විනෝදයක් ලැබෙන්නේ නැති මේ වීඩියෝ එක බලලා ප්‍රෝග්‍රෑම් කෙසේ වෙතත් බය වෙන්න මම මේ සෝස් කෝඩ් ටික ඔයාලට දාන්නම්. මේ විදිහටම දාන්නම් මේ අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ. මම හිතනවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමුගන්නවා. ළඟදිම අරන් එන්නම් තවත් අලුත් Visual Basic පාඩමක් ඔයාලට. එතකන් මාත් එක්ක රැඳී සිටින්න.